හෙලෝ හැමෝටම ඔන්න ඉතින් අද ටිකක් වෙනස් vlog එකකින් තමයි ඔයාලට අරන් ආවේ. අද නිවාඩු දවසක්නේ. අද සෙනසුරාදා දවස. ලෙක්චර්ස් නැති හින්දා මායි මගේ යාළුවා දෙන්නයි කතා වුණා. අපිට නෝට් වගේක් ලියන්න තිබුණා. ඒ නෝට් ටික ලියලා ඉවර වෙලා අද කොහේ ඇවිදලා යන්නේ යන් කියලා. මටත් ඉතින් මම වගේම යාළුවෝ දෙන්නෙක් තමයි හම්බලා තියෙන්නේ. කොහේ හරි යන් කියන පමාව විතරයි. ඉතින් උදේම නැගිටලා අපේ නෝට් ටිකත් ලියලා වොෂ් එකක් එහෙම දාලා යන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් අද අපි යන්න හදන්නේ පේරාදෙණිය මල් වත්ත බලන්න. මේ දවස්වල මල් නම් ගොඩක් නැතුව ඉතින් හැබැයි ඉතින් අපි ඇවිදලා යන්නේ කියලා තමයි හිතන්නේ. A few moments later. ඉතින් අපේ රාමනාදන් හෝල් එක ළඟ ඉඳන් බස් එකේ ගලා හන්දියට යනකම් අපි ඉතින් ගිහිල්ලා කන්න පොඩි දේවල් ටිකකුත් අරගෙන අපි ඉතින් දැන් යන්න තමයි හදන්නේ. ගලා හන්දියේ ඉඳන් ටික දුරක් යන්න ඕනේ පයින් පෙරදිනිය මල් වත්ත බලන්න. බලන්නකො අද ටිකක් සීනිය වැඩි. අපි ඉතින් ටිකටුත් අරගෙන දැන් ඔන්න මල් වත්ත බලන්න යන්න තමයි හදන්නේ. අවුරුදු 200කට වඩා පැරණි පේරාදෙණිය උද්භිත උද්‍යානය තමයි මේ. මහනුවරට කිට්ටුව තියෙන මේ පාරාදීසට යාළුවොත් එක්ක ආපු දවසක් ගැන තමයි ඉතින් අද කතාව. එන්ට්‍රි එකෙන් ඇතුළට ආවට පස්සේ දැන් මේ මාරම වෙනස්ම ලෝකයකට අපි ආවා වගේ. ඉතින් ඔයාලා දන්නවද ලංකාවේ තියෙන ලොකුම උද්භිත උද්‍යානය තමයි පේරාදෙණිය මල් වත්ත කියලා කියන්නේ. මේ වගේ තැනකට යාළුවොත් එක්ක ආවම ස්ට්‍රෙස් රිලීස් කරගන්න මාරම විදිහට උදව් වෙනවා. ඉතින් අපි අද පේරාදෙණිය නැචරල් බියුටි එකයි ෆ්‍රෙන්ඩ්ෂිප් එකයි දෙකම එන්ජොයි කරනවා. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා.
ඔයාලට කියන ළමයි පේරාදෙනිය ඕනම තැනක මෙන්න මෙයාලගෙන් නම් අඩුවක් නෑ. හැම තැනම මෙයාලා ඉන්නවා. ඇවිදලා ඇවිල්ලා මහන්සිලා ඉන්න අපිට හම්බුණා මේ ලස්සන විවේකාගාරය. ඉතින් මේ මල්වත්ත වටේම තැන් තැන් වල තියෙන මේ වගේ විවේකාගාර. වටේටම මල් කොළ නිශ්ශබ්ද බව. මේකට තමයි කියන්නේ ග්‍රීන් තෙරපි කියලා. එකපාරටම ටවුන් එකේ තියෙන සද්ද ඔක්කොම අමතක වුණා මේ නිශ්ශබ්දතාවෙත් එක්ක. මේක තමයි රොයල් පාම් විවේක කියලා කියන්නේ. දෙපැත්තට මුස්තල් ගස් නිකන් ටනල් එකක වගේ. මේ ෆොටෝස් ගන්න නැතුව යන්න බෑනේ ඉතින්. අපි පිස් වගේ ෆොටෝස් ගත්තා. මොකද කවදා හරි මතක විදිහට ඉතිරි වෙන්නේ මේව විතරනේ. පේරාදෙනියේ රාජකීය උද්‍යාන උද්‍යානයට આવම තේරෙනවා ලංකාව කොයිතරම් ලස්සනද කියලා. ඔයාලත් යාළුවොත් එක්ක ඇවිත් බලන්නකෝ. මතකනේ ළමයි ගිය අවුරුද්දේ අවසාන වගේ ආව දිට්ට සුළුකුණාටුවත් එක්ක මහවැලිගඟ පිටාර ගැලුවනේ. මෙන්න මේ ටිකම එතකොට අත වෙලා තමයි තිබුණේ. ඒත් ඉතින් ඒව දැන් හරි ලස්සනට ආයමත් හදලා තියෙනවා. A few moments later. පේනවද ළමයි මාත් එක්ක ආව යාළුවෝ ඔහේ ගියත් එයාලගේ වැඩි ඕක තමයි. ඉතින් අපේ අද දවස ඔහොම තමයි ඉවර වෙන්නේ. ඔයාලත් මේ මල්වත්ත බලන්න ගිහින් තියෙනවා නම් අමතක කරන්න නැතුව පහලින් කමෙන්ට් එකක් දාගෙන channel එක subscribe කරගෙන යන්න. ඉතින් ආයෙමත් ඔයාලට ලස්සන වීඩියෝ එකක් කරගෙන එන්නම්. එතකන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. bye.